අපි බලමු මේ වෙලාවේ ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා ගැන මොකද හිතන්නේ කියලා. එයා හිතනවා ඔයා මේ වෙලාවේ හරිම ආර්ථික වශයෙන් ස්ථාවර තත්වයක ඉන්නවා කියලා සහ ඔයා මොනවා හරි දෙයක් මේ වෙලාවේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක එයා නැතුව ඔයාගේ යාළුවෝ, ෆැමිලි එකේ අය එයාලත් එක්ක සමරනවා කියලා එයා හිතනවා. ඒ වගේම තමයි එයා ඔයාට මොනවා හරි යෝජනාවක් ගේන්න ඕනි කියලා හිතනවා. නමුත් ඒක අර ඉක්මනින් සිදු වෙන්නේ නැහැ. එයා ඔයාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම ආදර යෝජනාවක්, විවාහ යෝජනාවක් අනිවාර්යයෙන්ම අරගෙන එන්න පුළුවන්. මේ දවස්වල එයා එයාගේ යාළුවොත් එක්ක, එතකොට එයාගේ ෆැමිලි එකේ අයත් එක්ක අර මේ ගැන කතා කරනවා. ඒ කියන්නේ ඔයාට මොනවා හරි යෝජනාවක් ගේන්න ඕනි. ඒකට උපදෙස් ගන්නවා. මේ වෙලාවේ ඔයා ඉන්නේ හරිම ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කෙනෙක් වගේ. ඒ කියන්නේ ආර්ථික වශයෙන් හරිම ස්ථාවර තත්වයක තමයි ඔයා ඉන්නේ. එයා ගොඩාක් කල්පනා කරනවා මේ තත්වය ගැන. සහ එයා මොනවා හරි අතීතයේ තිබුණු සිටුේෂන් එකක් එයා අත්හැරලා යනවා. සහ එයා සිහින මවනවා ඔයත් එක්ක අනිවාර්යෙන්ම විවාහ ජීවිතයක් ගත කරන්න ඕනි. ඔයාව විවාහ කරගන්න ඕනි කියලා. මම හිතනවා ඔයාලට මේ රීඩින් එක රෙසිනේට් වෙන්නේ නැති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. personal readings ඕන අය WhatsApp number එකට message එකක් දාන්න. සුබ දවසක්.